right මාතෘකාව ලියා ගන්න දෙවෙනි වාරයේ පළවෙනි පාඩම එවත් 10 වෙනි පාඩම භාග භාග 10 වන පාඩම භාග 10 වන පාඩම හරි මම පොඩ්ඩක් අයවස්සරට උගන්න මුඩි කරන නැවත වතාවක් මතක් කරන්නම් පොඩි වෙලාවක් අරගෙන ඒක නිසා හොඳට අහගෙන ඉන්න අපි යම්කිසි ඒකකයක් අපි හිතන්නකො ඇපල් ගෙඩියක් එහෙමත් නැත්නම් පැපල් ගෙඩියක් එහෙමත් නැත්නම් කේක් ගෙඩියක් එහෙමත් නැත්නම් පාන් ගෙඩියක් මෙන්න මේ කේක් ගෙඩියක් හරි පාන් ගෙඩියක් හරි ඇපල් ගෙඩියක් හරි සමාන කොටස් වලට බෙදුවොත් මේ සම්පූර්ණ එකක් බෙදලා වෙන් කරපුවම අපි ඒකට කියනවා එකකින් එක කොටසක් ගත්තාම ඒකක භාගය කොටස් කීපයක් ගත්තාම අපි ඒකට කියනවා තත්ත්ව භාගය එහෙනම් සම්පූර්ණ එකකින් කොටසක් ඕ බෝල පහක් තියෙනවා පහෙන් එකක් ගන්න. එහෙනම් ගත්ත බෝලේ භාගයක් විදියට දක්වන්න පුළුවන් පහෙන් එකයි. එහෙනම් සම්පූර්ණ එකකින් කොටසක් හෝ කිහිපයකින් කොටසක් භාගයක් කියලා අර්ථ දක්වනවා. හරි ලියන්න මෙහෙම සම්පූර්ණ එකකින් කොටසක් හෝ සම්පූර්ණ එකකින් කොටසක් හෝ කිහිපයකින් කොටසක් සම්පූර්ණ එකකින් කොටසක් හෝ කිහිපයකින් කොටසක් භාගයක් ලෙස හඳුන්වනු ලැබේ භාගයක් ලෙස හඳුන්වනු ලැබේ භාගයක් ලෙස හඳුන්වනු ලැබේ යන්න භාගයක් සංඛ්‍යාත්මකව ලියූ විට භාගයක් සංඛ්‍යාත්මකව ලියූ විට භාගයක් සංඛ්‍යාත්මකව ලියූ විට ඉරට යටින් ලියා ඇති සංඛ්‍යාව ඉරට යටින් ලියා ඇති සංඛ්‍යාව හරයද ඉරට යටින් ලියා ඇති සංඛ්‍යාව හරයද ඉරට උඩින් ලියා ඇති සංඛ්‍යාව ඉරට උඩින් ලියා ඇති සංඛ්‍යාව ලවයද ලවයද ලෙස හැඳින්වේ ලෙස හැඳින්වේ එහෙනම් තියෙනවා x බෙදීම y කියලා එහෙනම් මේ සංඛ්‍යාව ලවය මේ සංඛ්‍යාව වෙන්නේ හරය සටහන් කරගන්න
හරි. මේ බලන්න අපිට භාග ලියන්න පුළුවන් දෙකින් එක, තුනෙන් එක, හතරෙන් එක, පහෙන් එක ඔය අනාදී වශයෙන් ලියන්න පුළුවන්. මෙන්න මේ ලවය එකක් වුණ භාග වලට අපි කියනවා ඒකක භාග. ලවය එකක් වුණ භාග වලට අපි කියනවා ඒකක භාග. මේ ඔයාලට මේ මතක් කරන්නේ 6 වසර 6 වසර ටික තමයි මේ මතක් කරන්නේ. ඊළඟට බලන්න අපි ගන්නවා 3න් 2 4න් 3 5න් 4 ඔය අනාදි වශයෙන් භාග ගන්නවා. හරයට වඩා ලවය කුඩා. මේවට කියනවා තත්ත්‍ය භාග හේවත්. තත්ත්‍ය භාග හේවත්. නියම භාග. තත්ත්‍ය භාග හේවත් නියම භාග. හරයට වඩා ලවය කුඩා. සටහන් කරගන්න පුතේ. මයික් ඔෆ් කරගන්න, වීඩියෝ ඔන් කරගන්න. අපි මේ 10 වසරේ මේ 10 වසරේ අපි මේ 7 වසරේ පළවෙනි පාඩමේ ඉඳන් දෙවනි වාරේ පළවෙනි පාඩමේ ඉඳන් උගන්නන්න පටන් ගන්නේ අද ඉඳන්. ඒකෙන්ද ඉගෙනගෙන තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හරි. අද සිට මුල ඉඳන් යනවා. අපි මේ මාසේ මුල ඉඳන් පටන් අරන් කරන්නේ නොමිලේ පන්ති. නොමිලේ පන්ති කරේ හැමෝටම එන්න පුළුවන් ඒක දැනගන්න. අවස්ථාවක් දුන්නා. දැන් අද ඉඳන් අය දෙවෙනි වාරේ පළවෙනි පාඩමේ ඉඳන් යනවා. හරියට වැඩ ටික කරගන්න මුල ඉඳන් යනවා. හිමීට යනවා. ටිකක් කාලය අරන් වැඩ කරනවා. right. බෝඩ් එකේ දාලා තියෙන එක ලියා ගන්න ඕනද? ඔය ලියා ගන්න ඕනේ. right. ඊට පස්සේ කතා කරනවා බේටෝ මේ හරයට වඩා ලවය වැඩි. හරයට වඩා ලවය වැඩි. හරයට වඩා ලවය වැඩි. අපි ඒ භාග වලට කියනවා විෂම භාග. විෂම භාග. හරයට වඩා ලවය වැඩි නම් ඒ භාග වලට කියන්නේ විෂම භාග. ඊළඟ කාරණාව ඔය ලියන ගම අහගන්න පූර්ණ සංඛ්‍යාවකින් සහ භාගයකින් සමන්විතයි. පූර්ණ සංඛ්‍යාවකින් සහ භාගයකින් අපි මේවට කියනවා මිශ්‍ර සංඛ්‍යා. මිශ්‍ර සංඛ්‍යා නැත්නම් මිශ්‍ර භාග කියලා කියනවා. මිශ්‍ර සංඛ්‍යා.
සර් මට කැඩි කැඩි අහෙන සර්. මේ දවස්වල අධික මට මේ ඔව් පුතේ මේ දවස්වල මේ මෙහෙම එකක් තියෙනවානේ. මේ දවස්වල හැම තැනටම වහිනවා. අධික හුලම්. ඒ නිසා වෙන්න පුළුවන් එහෙම ඇහෙන්නේ. පැහැදිලිද?